හරිතේ මේ තියෙන්නේ තීරුබදු ගාන වාහනයක ලංකාවේ ගහන ටැක්ස් එක තමයි මේ කතා කරන්නේ සරලවම කියනවා නම් මම පොඩක් ගාන ස්කෙච් එකක් අඳිනවා පුතේ යා හොඳට බලාගන්න ඉතින් ඒ කියන්නේ ගානේ රාමුවක් අඳිනවා හරි මේ ගානේ මෙන්න මේව කියලා පුතේ වාහනයක් ආනයනය කිරීමේදී 150ක් තීරුබදු ගෙවනවා ඒ කියන්නේ මේකේ ගාන කියනකොට තේරෙන්න ඕනේ වෙනම x කියලා වටිනාකමක් තියෙන වාහනයක් මම පිටරටින් ගෙනනවා. එයාට ගන්නවා 150ක ටැක්ස් එකක්. ඒ 150ක ගැහුවට පස්සේ තීරුබද්ද ගැහුවට පස්සේ එයාගේ මිල වෙනවා y. හරිද? ඊට පස්සේ තවද ප්‍රවාහන හා ගොඩබෑම් වෙනුවෙන් මෙන්න මේ තවද ප්‍රවාහන මෙන්න මේ මුදලට ප්‍රවාහන හා ගොඩබෑම් වෙනුවෙන් මෙයාට තව එකතු වෙනවා පුතේ රුපියල් 25000. එකතු වෙනවා. එයා එකතු වුණාට පස්සේ මෙයාගේ වටිනාකම මම හිතනවා පුතේ ඉසෙත් කියලා. ඉසෙත්. ආයි මෙයා මොකද්ද? වාහනේ විකිණීමේදී 120ක ලාභයක් ලබන මේන ගානට ගහනවා ආයි 120ක ලාභය. ඒ 120ක ලාභයක වලට මම හිතනවා එයා ඒ මුදලක් වෙනවා කියලා. ආයි එයාට ගහනවා 110ක ටැක්ස් එක. අන්නේ 110ක ටැක්ස් එකක් ගෙවුවට පස්සේ පුතේ මෙන්න මෙතන වෙනවා කීයද එයාගේ වාහනේ මිල මෙන්න මෙච්චර ගාණක් වෙනවා. තුන් මිලියන 993,000ක් වෙනවා. ඔන්න ලංකාවේ වාහනයකට වෙන ප්‍රොසීඩියර් එක. දැන් අපිට කියනවා පුතේ මෙන්න මෙයාගේ මෙන්න මෙතන මේ ගොඩබෑ මිල හොයන්න කියලා කියන්නේ මේ ගානේ. හරිද? මේක බම් මේ වගේ ගානක් මෙහාට හදන් කියලා අම්මා කාලේ හදන්න බෑ. මෙන්න මේ පැත්තට ගාන හදාගෙන යන්න ඕනේ. හරිද? මේ පැත්තට ගාන හදාගෙන යන්න ඕනේ. මම ස්ටෙප් එකකින් ස්ටෙප් එකේ මෙතනින් ගාන ලියනවා. හොඳේ? පැත්තට හදාගෙන යන්නත් පුළුවන් අපිට තේරෙන්න. ඒ කියන්නේ මම මෙන්න මෙතන ගත්තට පස්සේ ඒ මුදලක් පටින එකක්. ඒ කියන්නේ ඒ මුදලක් පටින එකක්. ඒ මුදලක් පටින එකට 110ක වැට් එකක් ගන්නවා කියලා කියන්නේ දැන් ඒ මුදලක එකක් ගත්තේ මෙයා ඒ මුදලක් පටින එකක් ගත්තේ කීයටද මෙන්න මෙච්චර ගානකනේ ඔන්න මෙච්චර ගානකට ඒ කියන්නේ ඒ මුදලක් වටිනා කියන එකක් මෙයා ගන්න මෙච්චර ගානකට ඒ කියන්නේ මෙයාට මෙතෙන්දි මොකද 100ක භාණ්ඩයකට එයා ගහනවා කීයද 100ක භාණ්ඩයක් මේ අවස්ථාවේදී 100ක භාණ්ඩයක් ගන්න වෙන්නේ එයාට කීයද 110යි ඇයි 110ක් කියන්නේ තව 10ක් වැඩි වෙනවා 100 එකක් ගන්න 110ට නෑ ඒකක් ගන්න වෙන්නේ මේ මුදලට එහෙනම් 100 එකක් මේ අවස්ථාව තුළ ගන්න වෙන්නේ මෙයාට එතන මෙයා බෙදනවා පුතේ A බෙදීම 100 සමානයි මෙන්න මෙතන නම බිඳුව බෙදීම 110යි දැන් මේ විදිහට කැපිලා ගියා පුතේ සුළු කරන්න පුළුවන් ඒවා සුළු කරගන්න මෙතන කැපිලා ගියාට පස්සේ මෙතන එනවා 11 සරත් චක්‍රයෙන් 3යි කීයක් ඉතුරුද පුතේ 3යි 6ක් ඉතුරුයි 69ට ආයෙනවා පුතේ 6යි ආයෙ කීයක් ඉතුරු වෙනවද පුතේ 3ක් ඉතුරු වෙනවා ඊට පස්සේ 69ට 6යි 3ක් ඉතුරු වෙනවා 33ට 3යි බිංදු 2යි දැන් පුතේ මේගොල්ලෝ හරස් ගුණ කරා ඒ සමානයි එතකොට මොකද්ද බිංදුවයි 3යි බිංදු 2යි 6කට බිංදු 2ක් දානවා ඔන්න එතකොට මෙන්න මෙයාගේ වටිනාකම කොච්චරක් වෙනවද පුතේ මෙන්න මේ තියමාද 3,63,000ක් වෙනවා 3 මෙයා කියවන පුතේ 3,630,000ක් වෙනවා 630,000ක් වෙනවා හරි 630,000ක් වෙනවා ඊට පස්සේ ඒ මෙන්න මේ කෑල්ල ඒ කියන්නේ ඔය කතා කරේ මෙන්න මේ ප්‍රොසීඩියර් එකේ වෙන කෑල්ල ආයෙ මෙතෙක් ආවා මෙතෙක් එන්න කලින් මෙන්න මෙහෙම සීන් එකක් එනවා. මොකද්ද? Z එකකට 100ට Z එකක් මට 120ක වට්ටමක් ගමන් A වලින් මිලදී ගන්න ඕනේ. එහෙනම් Z එකක් A වලින් මිලදී ගන්නව නම් Z එකක් ගන්න වෙන්නේ A වටිනාකමින්ද 120ක භාණ්ඩයක් ගන්න වෙන්නේ 100ක එකක් කීයද? 120ට ගන්න වෙන්නේ. ඇයි? Z කියන එකට යම් කිසි මුදල් ප්‍රතිශතයක් ගවුවට පස්සේ එයා ඒ මුදලකට ගන්න වෙනවා. එහෙනම් 100ක එකක් 120ට ගන්න නැහැ 100ක 20ක වැට් එකක් ගන්න දෙන්නේ. හරි එතකොට මෙයා සුළු කරගන්න Z සමානයි. එතකොට Z බෙදීම 100 සමානයි පුතේ.
මෙතන A බෙදීම 120 නේ. A කියලා කියන්නේ මෙන්න මෙයා වෙනවා පුතේ. මෙන්න 36යි 3යි 0යි 0යි 0.4ක් වෙනවා. බෙදීම 120. 120යි. මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා පුතේ. හරිනේ. ආයි 12 සරක් චක්‍රයෙන් කැපිලා යනවා. 12 සරක් 1යි 12 සරක් 3යි. 12 සරක් 3යි. ඊළඟ පුතේ 12 සරක් 3යි ආයේ 36ට 12 සරක් 3යිනේ. ආයේ 3ට නෑ බිඳුවයි. 3ට නෑ බිඳුවයි. හරි 3ට නෑ බිඳුවයි. 30ට 12 සරක් චක්‍රයෙන් ගත්තට පස්සේ 30ට 12 සරක් චක්‍රයෙන් 2යි. 30ට 12 සරක් චක්‍රයෙන් 2යි. 24යි. 6ක් ඉතුරුයි. 65යි බිඳුවයි. ආයෙ මෙයා ගුණ කරනවා පුතේ මෙහාට. එතන ඉසෙට සමානයි. එතකොට මෙන්න මේ 3යි 250යි අකට බිඳු දෙකක් එනවා. දෙක. ඒ මොකද්ද? ඉසෙට් ඩගී. මෙන්න මෙයා. මෙයා. ඊළඟට මෙන්න මේ ඉසෙට් ඩගී එන්නේ පුතේ මේ y මුදලට කීයක් එකතු කරලාද රුපියල් 25000. එහෙනම් මෙයාගේ y මුදල ගන්න පුළුවන් නේද? අය ප්‍රවාහන ගාස්තු සඳහා. එහෙනම් මෙයාගේ y මුදල ගන්න පුළුවන් නේද පුතේ? y මුදල ගන්න පුළුවන් නේද? 3 මිලියන 25000ෙන් 3 මිලියන 25000ෙන් අඩු කරන්න ඕන පුතේ කීයක්ද? 25000. ඇයි මේ ටික එකතු වෙලානේ බා මෙයා හැදලා තියෙන අඩු කරන්න ඕනේ. ඒකට 0.0.0.0.0.0.3යි. මට දැන් ටිකක් තේරෙනවා උත්තරේ එනවා වගේ කියලා තේරෙනවා. හරිද? ඇයි මේ 25000 ඒව ගන්නට පොඩ්ඩක් මේ වෙලා යනවා මේක. දැන් මෙතන ගත්තට පස්සේ පුතේ ආයි මෙන්න මෙයාට කීයක් ගන්නවද? x එකක් ගන්න වෙන්නේ y මුදලකට. ඒ කියන්නේ 100ක එකක් ගන්න වෙන්නේ කීයද? 150ට. 150ට. 100ක එකක් ගන්න වෙන්නේ 150ට. එතකොට x එකක් ගන්නේ මොකද? x එකක් මෙහා සුළු කරනකොට පුතේ x බෙදීම 100යි. y කියන කෙනා මම හොයාගත්තා. මෙන්න y කියන කෙනා හොයාගත්තට y වලට ආදේශ කරන මෙන්න ලක්ෂ 3යි. මෙදීම 150යි. මේ විතර මේ විදිහ කැපිලා ගියා පුතේ. පළසරක් 1යි පළසරක් 2යි. වෙන දෙනවා කීයද? 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි. දැන් මෙයා ගුණ කරා හරස් x සමානයි පුතේ 2යි බිංදු 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 එයා 100ෙන් ගුණ වෙනවා ආයි බිංදු දෙකක් අකට දානවා. එතකොට x සමානයි පුතේ 2යි බිංදු 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 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න. ඒ කියන්නේ එනම් වාහනේ ආනයනික වටිනාකම වෙන පුතේ කියන්නේ පුතේ ලක්ෂ 2යි. ලක්ෂ 2යි. රුපියල් ලක්ෂ 2යි. හරි. ආනයනික වටිනාකම වෙලා තියෙන රුපියල් ලක්ෂ 2යි. හරි. එතකොට ලක්ෂ 2 කියන්නේ ලක්ෂ 20යි. හරි ලක්ෂ 20යි. ඒ කියන්නේ ලක්ෂ 20කට තමයි මෙයා ගෙනල්ලා දෙන්නේ. එහෙනම් ලක්ෂ 20ක එකට 150ක් වැට්ටයක් ගහුවා ලක්ෂ 30ක් වුණා. අහන්නේ ලක්ෂ 20ට 150ක් කියන්නේ ලක්ෂ 10 යන්නේ බං. ලක්ෂ 10 එතකොට ලක්ෂ 3ක් වුණා. ලක්ෂ 3ට 25000ක් එකතු වුණා 3 ලක්ෂ 25000ක් වුණා. 3 ලක්ෂ 25000ක් වුණා. ඉසෙට් දෙනවනේ. එයාට 100ක 20ක ලාභයක් තියලා මිල ලකුණු කරා. එයාට 120ක ලාභයක් තියලා මිල ලකුණු කරා කීයක් කරනවද? 3,63,000ක් එනවා 3,630,000ක් එනවා පුතේ. එයාට ආයෙ 110ක එකක් ගවුවට පස්සේ තමයි මෙන්න මේක ආනේ. ඔන්න. ඉතින් මෙයාගේ ලකුණු පුතේ. හොඳයි මෙයාගේ එකටම හදන්නේ මෙයානේ. ඇත්තම කතාව ගත්තොත් එකටම හදන්නේ මෙයා. මේක ඇල්ල. මේක මෙහෙම නැතුව හදන්න ඉස්සරහට හදන් ආවදී අම්මු ගේම් වෙනවා. මෙයා එක කෑල්ල. මෙයා දෙක කෑල්ල. මෙයා කීවෙනි කෑල්ල පුතේ මෙයාගේ අතට පස්සේ මෙයා තුන කෑල්ල. මෙන්න මේ කෑල්ල තුන. අනේ මෙයාගේ කෑල්ල පුතේ කීයද? මෙයා කෑල්ල 4 කෑල්ල. 4 කෑල්ල. ලකුණු 10 එනකොට ලකුණු 10ක් එනකොට මෙයා මුලින්ම හිතන කෙනානේ. එයා ලකුණු 2යි. හරිද? 2යි නෙවෙයි. එයා ලකුණු 3යි. මෙයාට ලකුණු 2යි. 5යි. මෙන්න මේ තුන කෑල්ලට එක ලකුණයි. තුන කෑල්ලට එක ලකුණයි. තුන කෑල්ලට එක ලකුණයි. හරිද? එක ලකුණයි. 3යි 2යි 5යි 5යි ඊට පස්සේ පුතේ 5යි 1යි 6යි ලකුණු 6යි ඊට පස්සේ පුතේ ලකුණු 6යි මෙන්න මේ සම්පූර්ණ කැලලට ලකුණු 6යි 6යි මෙයාට දෙකක් දෙන්න පුතේ දෙකයි එතන මෙතන 3යි 2යි 5යි 5යි 2යි 7යි
7යි මෙන්න මෙයා සම්පූර්ණ කෑල්ල ලකුණු 3යි. ලකුණු 3. එමය ලකුණු 10 කැඩේ. හරි ලකුණු 10 කැඩේ. අවසාන කෑල්ල ලකුණු 10 කියන්නේ මේක හොයන්නට. තීර්පාස සහිත මේක හෙව්වට පස්සේ ඒ කෑල්ලට සුළු කිරීමට ලකුණු ගියක් කරන පුතේ ලකුණු 3ක් එනවා. හරි හොඳ ගානක් ඒක. ඊළඟට ඒක ඉතින් මේ විදියම තමයි පුතේ හදන්න ලේසි ආපෙත්තෙන් ආවතින් අනේ මන්ද මොන වගේ සුළු කිරීම එන්නේ කියලා මට හිතා ගන්නත් බෑ යාගේ හොඳ. yes. අවසාන කෑල්ල බලමු පුතේ යාගේ අවසාන ගානේ කෑල්ල තියෙනවා. මෙතන දෙක A ධන B ගේ ඝන ප්‍රසාරණය කියනවා පුතේ A ඝණය ධන 3යි A වර්ග B ධන 3යි AB වර්ග ධන B ඝණය කියලා කියනවා. ප්‍රතිඵලය භාවිතා කොට මෙන්න මේ ප්‍රසාරණය අගය සොයන්න පුතේ. ප්‍රසාරණය අගය සොයන්න කියලා ප්‍රසාරණය කරන්න කියලා තියෙනවා. ඒතර පුතේ මෙයාගේ අගය ගන්නකොට A ඍණ 3යි. sorry A ඍණ 2යි. A ඍණ 2 මෙන්න මේ ඝන ප්‍රසාරණය ගන්න කියලා කියන්නේ. එතකොට පුතේ පළමු පදේ ගන්න. එක පාඩලිය යන්න එපා මෙන්න ලියපළා. 3 ගුණ කිරීම A වර්ග ගුණ කිරීම ඍණ 2යි. ධන 3 ගුණ කිරීම A ගුණ කිරීම ඍණ 2 වර්ගය ධන ඍණ 3 ගනි. sorry ඍණ 2 ගනි. දැන් මෙයා හිමිසුළු කරා පුතේ මොනවද? A ගණේ 3 වරක් 2 6යි ඍණ 6යි ඇයි ධනයි ඍණයි ඍණ වෙනවා ඍණ 6යි A වර්ග මෙතන ඍණ 2 වර්ගය 4යි 4 3 12යි 12යි A ඍණ 2 ගණේ කියලා කියන්නේ ඍණ 8යි ඍණ 8යි මේ කියනකොට අගය ලබා ගන්න කියලා කියනවා හරිනේ ඊට පස්සේ 98 අගය ලබා ගන්න කියලා 98 ගණේ අගය ලබා ගන්න කියලා කියනවා 98 ගණේ මේ 98 කියන කෙනා ලියා ගන්න උපදේ මොනවද 100 ඍණ 2 ගණේ මෙහෙමනේ හදන්න ලේසි දැන් මෙයා ආයි ලියනවා අර විදිහට මොකද 100 ගණේ ධන 3 ගුණ කිරීම 100 ගුණ කිරීම ඍණ 2යි හරි 100 ඍණ 2යි ධන ඇසෙන උපදේ මොනවද ආයි මෙතන 100 වර්ගනේ 100 වර්ග දැන් මෙතන උපදේ ආයි මොනවද 3 ගුණ කිරීම 100 ගුණ කිරීම ඍණ 2 වර්ගය ධන ඍණ 2 තුන්වෙනි ගණය වෙනවා. ඊට පස්සේ මෙතන එනවා 100 ගණය කියන්නේ 100 තුන් පාරක් ගුණ වෙනවා. එතකොට 100යි ඔන්න 100යි තව 100යි තව 100යි. හරි එතකොට ධනයි ඍණයි ඍණ වෙනවනේ පුතේ මෙතන 100 3 වරක් 2 6ක් වෙනවා. 6යි එයා ගුණ වෙනවනේ මොකද්ද 100 වර්ගේ වෙන අගට බිංදු දෙකක් දැම්මා. අගට බිංදු 4යි. ඊට පස්සේ මෙතන එන උදේ ධන ඍණ 2 වර්ගය ධන 4 4 3 12යි 12යි අගට බිංදු 2යි ඍණ 8 ගන්න 3 ගණන් කියලා කියන්නේ ඍණ 8ක් වෙනවා ඍණ 8ක් වෙනවා ඊපස්සේ මෙන්න මේ ටික සුළු කරන්න ඕනේ පුතේ ලස්සනට අනේ ලස්සනට සුළු කරන්න ඕනේ මෙයා කියනවා 1.0 මෙතන යන පුතේ බිංදු 6යි අනේ එයා අඩු කරන්න තියෙන්නේ ඒතකොට මෙතන බිංදු මෙතන ආවද පුතේ මෙතන 10යි මෙතන 9යි මෙතන ගත්ත රාශිය තව කීයද 4යි මෙතන ගත්ත රාශිය 9යි කීයක් වෙනවද මෙන්න මෙතන එනවාද 9,40,000ක් එනවා එයාට එකතු කරන්න පුතේ 1200ක් 1200ක් එකතු කරන්න ඕනේ 1200ක් එකතු කරන්න ඕනේ එකපාරෙම උත්තරේ ගන්න හදන්නේ 0.2යි 2යි 1යි 4යි 9යි කීයක් වෙනවද එතකොට 9,41,200ක් එනවා ඒ 9,41,200න් 9,41,200න් අඩු වෙනවා පුතේ කියද 8ක් අඩු වෙනවා කියන්නේ මේ එක ස්ථානෙන් 8ක් අඩු වෙනවා මෙන්න 8ක් 10න් 8ක් 2යි මෙතන 9යි මෙතන 1යි මෙතන පුතේ 1යි මෙතන ඇවිල්ලා 4යි මෙතන ඇවිල්ලා 9යි අනුත්තරේ අනුත්තරේ ඊළඟට මෙන්න මෙයා කියනවා පුතේ මෙන්න මෙහෙම එකක්. හරිනේ? මෙන්න මෙහෙම එකක් තියෙනවා. 6යි x ඝනය ඍණ x වර්ග ඍණ x. මෙයාගේ සාධක වෙන් කරන්න කියනවා. මෙයාගේ පොත් සාධකයක් විදිහට x එළියට ගත්තා.
6යි x වර්ග ඍණ x ඍණ 1ක් වෙනවා. හරිනේ. ඊට පස්සේ මෙයාගේ පුතේ බලනවා සාධක කඩන්නේ චක්‍රය කඩනවද කියලා. චක්‍රය කඩනකොට මෙතන ඍණ 6යිනේ. ඍණ 6යි ඍණ 1යි. චක්‍රය වෙන පුතේ කීයද? දෙවරක් 3යි. එතකොට මෙයා ඍණ මෙයා ධන වෙනවා. දෙවරක් 3 6යි ධනයි ඍණයි ඍණ. ඍණ 2යි ඍණ 3යි ධන 2යි කියලා කියන්නේ ඍණ 1යි. එතකොට පුතේ මෙයා එනවා x වතාවක් 6යි x වර්ග ධන 2යි x ඍණ 3යි x ඍණ 1ක් වෙනවා. ඔබදී මෙතනින් x එළියට මෙතනින් ගත්තාම x එළියට 2යි x එළියට ගන්න පුළුවන් 2යි x එළියට ගත්ත ඊට පස්සේ උදේ මෙතන 3යි x කීයද ධන 1යි මෙතන යන උදේ මත ඍණ 1 එළියට ගත්ත පස්සේ ආයෙ 3යි x ධන 1යි උත්සාහයක විදිහට හරිනේ ඊට පස්සේ මෙතන දේවතාවක් x වතාවක් මෙයා පොදු සාධක වුණා 3යි x ධන 1යි මෙතන උදේ 2යි x ऋण 1යි. ඇයි මෙතනින් 3ix ගත්තා මෙතන 2ix එනවා මෙතන 3ix ධන 1 ගත්තා මෙතන ඍණ 1ක් එනවා. ඔන්න උත්තරේ. එයාගේ. හරි එයාගේ උත්තරේ. ඊළඟට මෙන්න මෙයා. විජය වාග් ගන්න. හොඳේ. දෙක බෙදීම x ඍණ 4 වර්ගය. ඍණ 3 බෙදීම 4 ඍණ x. උදේ මේ වගේ වෙලාවක් ගත්තට පස්සේ මෙන්න මෙයාගේ කරන්නේ මෙතනින් දෙනවන පුතේ දෙක බෙදීම x ඍණ 4යි වර්ග ඊට ඍණ 3 බෙදීම පොදු සාධකයක් විදිහට ඍණ 1ක් එළියට ගන්න. ඍණ 1ක් එළියට ගත්තා x ඍණ 4යි. හරි x ඍණ 4යි. දැන් පුතේ මේ ඍණයි ධන වෙනවා. දෙක බෙදීම x ඍණ 4ේ වර්ගය ධන 3 බෙදීම x ඍණ 4යි. දැන් මේකද පොදු සාධකයක් විදිහට x ඍණ 4ේ වර්ගය. මෙයාගේ බෙද x ඍණ 4 වර්ගය x ඍණ 4 වර්ගයෙන් බෙදුවා 1යි 1 වරක් 2යි. දැන් මෙයාගේ බෙදුවා ඊපස්සේ පුතේ හොඳට බලා ගන්න. මෙයා එකෙනෙක් කැපිලා යනවනේ. එකෙනෙක් කැපිලා ගියට පස්සේ පුතේ ඉතුරු වෙන 3 වතාවක් x ඍණ 4යි. 3 වතාවක් x ඍණ 4යි. එතකොට පුතේ මෙන්න මෙතන ගානේ මෙන්න මේ ඉතුරු ටික මෙන්න මෙතන. මෙන්න මෙතන ගානේ ඉතුරු ටික හදලා ගන්න. හරි එතන එනවා පුතේ මාත් එතකොට 2යි ධන 3යි x ඍණ 12ක් වෙනවා පුතේ. බෙදීම x ඍණ 4 වර්ග වෙනවා. එතන මෙතන පුතේ එනවා මාද 3යි x ඍණ 14යි. සමානයි ඍණ 14 නේ පුතේ 3යි x ධන 10යි. බෙදීම x ඍණ 4යි. ඔන්න උත්තරේ වර්ග. උත්තරේ. එතකොට පුතේ මෙයාගේ ලකුණු ගන්නකොට මෙන්න මෙයාට පුතේ ලකුණු 2යි. හරිද? මෙයාගේ ලකුණු 3යි. මෙයාගේ ලකුණු 3යි. හරි 3යි. ඊළඟ පුතේ මෙයාගේ ලකුණු 2යි. මෙයාගේ ලකුණු 3යි. සම්පූර්ණ. ලකුණු 3යි. සම්පූර්ණයෙන් හරි ලකුණු 3යි. මෙන්න මේ හරියට වගේ ඇවිල්ලා තියෙනවා පුතේ ලකුණු දෙකක් දුන්නාට කවන්නේ නැහැ. මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙන ලකුණු දෙකක් දුන්නාට කවන්නේ නැහැ. ඒ අරකට අමතරව නෙමෙයි මේ 3න් දෙකක් දෙන්න කියලා කියන්නේ. හොඳේ කියලා. ඊට යාළුවෝගේ අඩුපාඩු බලන්න පුතේ විභාගෙට වලට තව පොඩි දවසයි තියෙන්නේ විභාගෙට තියෙන ලංගනවා තියලා ඔක්කොම කරලා පාඩම් කරපළා වැඩ කරහලා නිදිවරහලා ටිකක් නිදිවරාගෙන වැඩ කරහලා බයිලා ගහන්න නැතුව හරි පුතේ නම් පේපරේ බලාගෙන ඉන්න මම ලින්ක් එක ෂෙයා කරනවා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න පුතේ වඩා සෙට් වෙන්න කියන්නේ යාළුවන්ට බලලා සෙට් වෙලා ගණන් හදන්න කියන්නේ හොඳ ගණන් හදන්න පුතේ නිකන් බයිලා නෙවෙයි ටියුට් මගේ ඉන්න ගන්න කියන පුතේ channel එක subscribe කරලා තියාගන්න පුතේ තව ඉතින් කියන්න දෙන්නේ මොනවද ওই වීඩියෝ එක බලලා හැමතිස්සෙම ඉතින් හොඳ කමෙන්ට් එකක් හරි නරක කමෙන්ට් එකක් හරි දාපල්ලා ඉතින් මට බලන්න සතුටු වෙන්න හරි පුතේ උත්සාහයි